අපි මොලේ 10% විතරයි පාවිච්චි කරන්න කියලා අහලා තියෙනවා. එන ඉතින් 90% මොකද කරන්නේ? Mythbuster වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එක තමයි මේ. අද අපි කතා කරන්නේ ඒක. අපේ මොළය ශරීරයේ භාරයෙන් 2%ක 3ක වගේ ප්‍රමාණයක් වුණත් ශරීරයේ ශක්තියෙන් 20%ක් වගේ වැය වෙනවා අපේ මොළයට. ඒ කියන්නේ ලොකු ශක්ති ප්‍රමාණයක් වැය වෙන අවයවයක් තමයි මොළය. හිතන්නකෝ අපි ඇත්තටම මොළේ 90%කින් කිසි ප්‍රයෝජනයක් ගන්නේ නැත්තම් එච්චර ශක්ති ප්‍රමාණයක් වැය කළා ඒ කොටස තියාගෙන ඉන්න එකේ කිසි තේරුමක් නැහැ. ඇත්තටම මෙතනදි වෙන්නේ වෙන දෙයක්. මොළේ විවිධ කොටස් වලට විවිධ කාර්යයන් තියෙනවා. දැන් මම කතා කරන වෙලාවේ භාෂාවට අදාළ කොටස්, කටේ මාංශ පේශී වලට, මුහුණේ මාංශ පේශී වලට අදාළ කොටස්, ඒ වගේම මතකයට අදාළ කොටස් වැඩ කරනවා. ඔයා මේ වීඩියෝ එක බලන වෙලාවේ ඔයාගේ ඇස් වලින් හා කන් වලින් එකතු කරන තොරතුරු එකතු වෙලා භාෂාවට හා තේරුම් ගැනීමට අදාළ කොටස් මොළේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි ඇවිදිනකොට, දුවනකොට, මතක තියාගන්නකොට, තීරණ ගන්නකොට මොළේ ඒ අදාළ කොටස් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ එකම වෙලාවක මොළේ හැම කොටසක්ම ක්‍රියාත්මක නැති වුණත් ඒ වෙලාවට අදාළව ඒ අවශ්‍ය කොටස ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි මොළේ 10% විතරයි පාවිච්චි කරන්න කියන එකට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. ඒක ලෝකේ තියෙන ප්‍රසිද්ධම මිත්‍යාව.